ආයිබෝවන් අසේලගේ චැනල් එක ඉතාමත්ම කනගාටු ඛේදනීය මොහොතක්. තවම මියගිය ප්‍රමාණය නිසි සංඛ්‍යාව කියලා නැහැ. අතුරුදහන් වූවන් පිළිබඳ සංඛ්‍යාව කියලා නැහැ. අනුමාන විතරයි දැන් තියෙන්නේ. මොකද ප්‍රායෝගිකව අපි නුවර මාතලේ ඔය ගම්පොළ ඔය ප්‍රදේශවල මම ගිහිල්ලා ආවේ. ඒ නිසා සිදුවෙච්ච මේ ඛේදනීය තත්ත්වයේ විපතරපත් වුණු ඇඳිවත පමණක් ඉතුරුණු සියලු දෙනාට ජීවිතේ නැවත නගා සිටුව ගන්නට අවශ්‍ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මියගිය සියලුම දෙනාට සුබ ගමන් කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ව්‍යසනයේදී රජය ක්‍රියාකලාපයේ සම්බන්ධව යම් යම් විවේචන තිබුණත් ගණනලද තීන්දුව සම්බන්ධව අපි අගය කරන විශේෂයෙන්ම රුපියල් 25000ක් ඒ පිරිසුදු කර ගැනීම සඳහා ලබා දීම මුදල අපි අගය කරනවා. ඒකම අපි මේ වෙලාවේ මේ ව්‍යාසනයත් එක්ක මේ පාරිභෝගිකයාට වෙච්ච අසාධාරණයන් තමයි කතා කරන්න තීරණය කළේ. ඒ නිසා නාලිකාව ජනගත කරන අදහස් දෙන ඒ වගේ විශේෂයෙන් මගේ අන්තර්ජාලය Facebook හිමිමේ මේ වෙනකොට දැඩි ප්‍රහාරයක් ලක් කරලා තිබෙන මාව. හරිද? ඒ සියලු දෙනාට බොහොම ස්තුතියි. මේ මොහොතේ පාරිභෝගිකය දැන් මේ ව්‍යාසනේ සිදු වුණා. ඒකම මොකද්ද උනේ වෙළඳ පොළතුරු. බලන්න කල දුටු කල වල ඉහ ගන්න මේ කළු කඩ මාපියාවට මේ රටේ තවම බැරුණා නිසි විසඳුම ලබා දෙන්න. හැබැයි වර්තමානයේ පාරිභෝගික අධිකාරිය මේ මොහොතේ මම ඇමතිවරයාගේ විවේචන තියෙනවා. හැබැයි මේ වෙලාව ඇමතිවරයා දුන් නියෝග නිසා පාරිභෝගික අධිකාරියේ ඉන්න සභාපතිවරයා වගේ වැටලීම් අංශ ප්‍රධානින්ට අපි ස්තුතිවන්ත වෙන පාරිභෝගික අධිකාරිය මේ ගම් අතුරත් එක්ක මේ ව්‍යාසනයත් එක්ක කළුකඩකාරයෝ එළවලු විශේෂයෙන්ම එළවලු වල සුවිශාල මිල වැඩිවීමක් කරා. ඒ මිල පාලනය කරන සමත් වීම සම්බන්ධව අතර විශ්වවිද්‍යාල පාරිභෝගික අධිකාරිය. ඇයි මෙහෙම වුනේ? ඇයි මෙහෙම වුනේ? මේ සඳහා අවශ්‍ය නීති රීති අනපනත් නැති නිසා තමයි අපි අවුරුදු ගානක් මේ පාරිභෝගික අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. කවුරු චෝදනා කරත් මොන අපහසු පාස කරත් මේ රටේ සංඝ වෙදගුරු ගොවිකම් කරු පංචමහා බලවේග අතරට බණ්ඩාරනායක මහත්තයා හදපු පාරිභෝගික බලවේගය නෑ අසේල සම්පත්. මේ රටේ විද්‍යුත් සමාජාල සියලුම මුද්‍රිත ආදරණීය ගෞරවනීය මාධ්‍ය හින්දා. ඒ නිසා මේ පාරිභෝගික ආරක්ෂා වැඩපිළිවෙලක් හැදිලා. ඒක නිසා තමයි මේ ගෙවල් යට වෙලා මිනිස්සු අතුරුදහන් වෙලා මිය ගිහිල්ලා නන්නත්තර වෙලා ඒ ඇස්සේ එක පාරටම කැරට් කිලෝක රුපියල් 3000 උනේ කොහොමද? රීස් කිලෝක 3000 උනේ කොහොමද? අම්මිරිස් කිලෝක රුපියල් 2500 උනේ කොහොමද? මොකද ඒ කැරට් කෑවෙන් පස්සේ ඒ ප්‍රදේශවල ගම් වතුර ඉක්මනින් බහිනවද? නැත්තම් ගම් වතුර නැති ප්‍රදේශවලට ඒක සුරක්ෂිත භාවයක් හම්බ වෙනද? ඒ කැරට් කෑල්ලක් ඒ මිල වැඩියෙන් කරන් කෑවෙන් පස්සේ රීස් කෑල්ලක් කෑවෙන් පස්සේ වහින එක නවතිනවද? එහෙම නැත්තම් ඒගොල්ලන්ට දවස් දෙක තුනක් නිරාහාරව ඉන්න පුළුවන් ආකාරයේ ශක්තියක් ලැබෙනවද? කවුද මේ වැඩේ කරන්නේ? අන්න ඒක මේ රටේ තාම හැදිලා නැහැ. ඒවට වැඩි පිළ හදන්න. පාරිභෝගිකාරී මේ වෙලාවේ මිල ප්‍රදර්ශනය නොකිරීම සහ මේ ක්‍රියාවලිය සඳහා අවතීර්ණ වෙන්න සම්තෝෂ නැහැ. හැබැයි ඒගොල්ලන්ට මේ මිල වැඩි විකිණීම සම්බන්ධව අධිකරණ අඩු දාන්න බෑ. මිල ප්‍රදර්ශනය සඳහා පවණයි දාන්න පුළුවන්. මොකද ඒ සඳහා නීති හදලා නැහැ. ඉතින් රාජ්‍ය නිලධාරීන් හැටියට උන්ට පුළුවන් ආකාරයේ මේ වෙලාවේ පාරිභෝගික ආරක්ෂා සම්බන්ධ විස්තර නැවතත්. ඒ නිසා එකපාරට වෙළඳපොළ තුල මේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිගයක් හැදුවා. ගෑස් ඇතුළු හිගයක් හදලා ඒක තුලින් ආයතා ලාභ ලැබුවා. දැන් ආයි නැති වෙළඳපොළ යම් ආකාර පාලනය තිබෙනවා. ඒත් මේ වන විට අනිකුත් විශේෂයෙන්ම දැන් මස් මාළු පිටරද මේ දේවල් මිල ඉහළ යමක් සිදු තිබෙනවා. ඒතොර ඒ සම්බන්ධව අපි අදහස් තමයි මේ වෙන විට පාරිභෝගිකයාට තව මාස දෙක තුනක් යනකම් මේ එළවලු ටිකක් විශේෂයෙන්ම මේ ගොවිතැන් කෘෂිකර්ම විභාග සහ අනිකුත් මේ මාංශ අතින් දැවැන්ත අර්බුදයේ ලක් වෙන්න පුළුවන් මිල ඒ යමක් වෙන සිදුවන මොකද ඒකට දැඩි හානි සිදු වෙලා තිබෙනවා. ඒ සඳහා වහාම විශේෂම ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ප්‍රමුඛතාවය ජනාධිපති කාර්යාලය බලකෑත් වෙන කරුණාකරලා ප්‍රමුඛතාවය ලබා දෙන්න. මොකද පාරිභෝගිකයන් දැවැන්ත අසාධාරණයක් වෙනවා මේ ක්‍රියාවලිය තුල. මොකද වෙළඳපොළ තුල මොකද මේ සීරම ගොවි විනාශ වෙලා තිබෙන්නේ. ඒවා ඊයේ ජනාධිපතිතුමත් අපිට දැකගෙන අවධානය ලක් කරන කිස්තුවන්ත වෙනවා. ඒ නිසා මේ එන්නේ නත්තල් කාලේ. මේ නත්තල් කාලේ පරිභෝජනයේ වැඩිම කාලේ. වර්ෂයේ අවසාන කාලේ. එතන පරිභෝජනයේ වැඩිම කාලේ වැඩිම ඉල්ලුමක් තිබෙන සහ පරිභෝජනයේ වැඩි
ආහාර පාන භාණ්ඩ වෙළඳ පොළ තුල හිගයක් අනිවාර්යයෙන්ම නිර්මාණය වෙනවා. ඒ සඳහා ආනයනික රටින් එළවලු කියන්නේ ඒක ඉතා හොඳ වැඩක්. ඒ නිසා අනිකුත් ඒවත් වෙළඳ පොළ පාලනය කරන්න කියන මොකද ඒක ඉතා හොඳ මොකද නත්තල ජනවාරි 1 වෙනිදා දැඩි අර්බුදයක අනිවාර්යයෙන්ම ලක් වෙනවා මේ ව්‍යාසනත් එක්ක සිදුවෙච්ච හානියත් එක්ක. ඒ සඳහා අපි රජයේ අවධානය ලක් කරනවා. දැන්ට ආරම්භ ක්‍රියාමාර්ග තිබෙන්නේ අවතැන් වූ අය ජන ජීවිත නගා සිටවන්න ඒකම නිෂ්පාදන ආර්ථිකයක්. විශේෂයෙන්ම භෝග හානි වෙච්ච ප්‍රදේශවල නැවතේ ගොවිබිම සකසන්න වෙලා යනවා නම් ඒ භෝගද ආදේශක භෝග අනිකුත් ගංගාතුර හානි නොවුණු ප්‍රදේශවල වගා ගන්න පුළුවන්. දකුණු පළාත විශේෂයෙන්ම මේකේ හානිය අඩුම. ඒක දකුණු පළාත තුල මේ පරිභෝජන සඳහා වෙළඳ පොළ තුල ඒ සමතුලිතභාවය හැදීම සඳහා ඉල්ලුමට සැපයීම අවශ්‍ය එළවලු ටික දැන් අපි කැරට්ම කන්න අවස්ථාවක් නැහැ. කැරට් ටික නම් අපි ඒකට වෙනත් ආදේශ කියන්න පුළුවන්. දැන් වට්ටක්ක විකුණ ගන්න බැරුව තුනා. අපිට වට්ටක්ක වලින් මේ ආපෝෂණ පිටින් ඇවිල්ලා මේ වට්ටක්ක කොහොමද නොයෙකුත් ආකාරයට මේ අගයකමද එකතු කරලා ආහාර සකසන්න කියලා කියා දෙන්නවා. හරිද? ඒතකොට ඒ දුව පුළුවන්. ඒ නිසා වහාම දැන් අවතැන් වූ අය නගා සිටුම ගමන් නිෂ්පාදන ආර්ථිකයට අනිවාර්යයෙන් යන්න ඕනේ නැත්නම් පාරිභෝගික බරපතල අර්බුදයක් ලක් වෙනවා. නත්තලට විශේෂයෙන් ක්‍රිස්තියන් මේ හැමදාම නත්තල් නැහැ කියන්නේ නිකන් නෙමෙයි. ඒ නිසා ඒක පරිභෝජනේ වැඩිම කාලේ අයුක්කම ජනවාරි 1 වෙනිදා. හරිද? ඒතර මෙන්න මේ ක්‍රියාවලිය තුළ මේ ස්වභාවික විපත් තුළින් මේ හානි වුණු මේ කුෂි කර්මාන්තය තුළ ඒ තුළ නිෂ්පාදන අඩුවීම තුළ එදා ඒ සඳහා හැඩ ගැහෙන කියන එක අපි මේ වෙලාව මතක් කරලා තියෙනවා. විශේෂයෙන්ම හාල් ප්‍රශ්නේදී මේකට කන්ටේනර් 5ක් කර තිබෙනවා අර මානව හිමිකම් සංවිධානය ගෙන්නපු ඒ 5 රජයේ මුදල් හරි කෙවල වහාම අරගෙන මේ වෙලාවේ වෙළඳපොළ තුල මොකද අපි දන්නවා මේ ගංගාතුර යටවීම තුල විශේෂයෙන්ම තොග කඩවල් ඒ වෙලාවේ තිබුණු හාල් කිලෝ ලක්ෂ ගණනක් විනාශයි. සාමාන්‍ය ප්‍රදේශයේ සතියකට වගේ හරියන හාල් සමහර කඩවල තිබුණා. ඒක ඉවරයි. ඒ නිසා මෙන්න මේ ප්‍රශ්නේ එනවා. ඒ නිසා මේ සම්බන්ධව දැන් විශේෂයෙන්ම පාරිභෝගික සූරා කෑම සම්බන්ධව දැන්වත් පාර්ලිමේන්තුවේ නීති හදන්න පුළුවන් විශේෂ විපක්ෂය අපි අවධානය ලක් කරනවා. මේ පාරිභෝගික පනත සංශෝධනය කරන්න. මෙවැනි දේවල් හිතු ගමන් වෙළඳපොළ තුල බාහන මිල ඉහළ යෑම නවත්වන්න. ඒ සඳහා පාලන මිලවල් දාන ක්‍රමවේදය නම් විවෘත ආර්ථිකයේත් එක්ක ඉල්ලුම සැපීමනු මිල දීන කරන්න බෑ කියන උපරිම කරන්න පුළුවන්. ගිනි පෙට්ටිය මිලක් දාන්න පුළුවන් නම්, සිගරට් එක මිලක් දාන්න පුළුවන් නම්, ගෑස් එක දාන්න පුළුවන් නම්, ඉන්ධන ටික දාන්න පුළුවන් නම්, අරක්කු බෝතලෙට දාන්න පුළුවන් නම්. ඇයි මේ අපි ගන්න අල ටික, බීලුන් ටික, සුදුලුන් ටික, පරිප්පු ටික, එළවලු ටික මිල පාන දාන්න බැරි. පුළුවන් දාන්න. මෙන්න මේ සතියේ පරිප්පු කිලෝ එක රුපියල් 220යි. ඊළඟ සතියේ ලෝක වෙළඳපොළ තුල ඩොලරේ මිල එහාම යනවනම් අන්න එන තව දාලා වෙනවා. අන්න එහෙම තමයි මේ වැඩේ කරන්න ඕන. පොල්ලන හිටපු ගමන් මිල වැඩි වෙනවා. එහෙම කොහොමද වැඩි වෙන්නේ? කැරට් වල 3000 වුණේ කොහොමද? නිසා එළවලු වල ඇතුළේ මේ සියල්ල මිල පාන දාන්න පුළුවන්. මම පාරිභෝගික සභාපතිකම මම කීපවතාවක් මම ඉල්ලුවා. අඩු ගානේ අධ්‍යක්ෂ මණ්ඩලෙට පත් කරන්න අපි දන්න මේක හදන්න. අපිට අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඒක නොලැබෙමින් වෙන්න පුළුවන් නැත්තම් මේ අලුකඩ මාපියාවල තිත තියන්න වැඩපිළිවෙල අපි ගා තියෙනවා. ඒකට ඉඩ දෙන්නේ නැහැ. එක්ක වෙලද මේ කලුකඩ මේ මාපියාව. ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ පාරිභෝගික ආරක්ෂා දැන් මේව ප්‍රමිතියෙන් තොරව හදා ගියේ කතා කරලා සතොසෙන් අරන් ලූස් පැට්ටයක් 50 ගුල්ලු ගාලා ඒක ගිහලා මාරු කරන ගියා පස්සේ මේ මාසෙ දිනන රුපියල් 300 ගණක මේ නෝට්ස් එකේ විස්තර අපි ගා තියෙනවා. ඉතින් එහෙම ඒ මේ වෙළඳපොළ තුල මේ ස්වභාවික විපත් එක්ක මේ විශේෂයෙන්ම විනාශයටපත් වන ආහාර නැවත වෙළඳපොළට එන්න පුළුවන්. මොකද ඒ අයගේ එක නෙමෙයි මේගොල්ලෝ මේක ඉවතරනකොට තවත් පිරිසක් මේ එකතු වෙනවා. අපි දැක්කා මානුවර තනිකර කුඩ්ඩෝ ගහලා හරි තනි කරම අර ගංගාතුර ගිහපු සීනු දේවල් අර විශේෂයෙන්ම සුපිරන් සංකීර්ණක බෙහෙත් තේත්වයක් කියලා තුන සෑහෙන ප්‍රමාණයක් මේ ඒ සියල්ල එකතු කරා. ඉතින් ඒකතු කරේ ඒගොල්ලෝ බොන්න නෙමෙයිනේ. ඒක කාට හරි අලෙවි කරන්නේ. ඒ නිසා මෙන්න මේවයි ගැටලු තිබෙනවා. හරිද? මෙන්න මේව සම්බන්ධව අවධානය ලක් කරන්න. විශේෂයෙන්ම පාරිභෝගික හුරම් කන නවත්තන්න මේ ව්‍යසනයත් එක්ක දැන් නීති හදන්න ගන්න. දැන් ආණ්ඩුව දැක්කනේ ගංගාතුර ගල්ලා මේ මිනිසුන් අම්මේ ගාන බැරිනකොට වෙළඳපොළට ගිහිල්ලා තමන්ගේ වේරසරි කර ගන්න සහ විශේෂයෙන්ම මේ ආහාර පාන සකසන්න. අද මේ එළවලු මිල ඉහළ නොගියනා මේ අවතන් වූ ජනතාව මොනතරම් ෆයිට් රයිස් ප්‍රමාණයක් කනවද? මේ අප්පුහාමිල කරපු වැඩේ මේ මිනිසුන්ට මොකද ෆයිට් රයිස් කියන එක ඉතා ඉක්මනින් හදන්න පුළුවන්. මොකද ව්‍යංජන ගන්නවක් හදනකොට රයිස් එකට කැරට් ටික, එලිස් ටික, ඒ ටික දාලා ගන්න එක මේ ක්‍රියාශීලී. එතකොට තව වැඩි ප්‍රමාණයක් දෙන්න පුළුවන්. දැන් මේ ව්‍යංජන පොල් සම්බලයි, පරිප්පු ටික, ලුණු බෙදුමයි, මාළු ටික මේ ටික හදන්න යන වෙලාව අර ෆයිට් රයිස් හදලා තව කෑම ප්‍රසව වැඩි කරන්න පුළුවන්. මෙයාලා මේ කරපු වැඩෙන් මොනේ මොකද්ද? අර අවතන් වූ ජනතාවට අර නියමිත කෑම ප්‍රමාණය ලැබෙන ප්‍රමාණය පවා අඩු වුණා. හරිද? ඒක තමයි ඇත්ත. ඒ නිසා මේක තුලින් ආණ්ඩුව දැන් රට නියමාකාරයට හදන්න නම් හොඳ අවස්ථාවක් ආණ්ඩුවට තිබෙනවා. මොකද විජේවීර නායකතුමා තමයි කිව්වේ මේ කඳු හෙල්වල මේ පදිංචි කිරීම වගා කිරීම නිසා මෙහෙම විපත් වෙනවා කියන එක ඔහු ඒ සම්බන්ධව ප්‍රකාශ කළා. අපි දැක්ක ඒ සම්බන්ධව විදිහ. එhmenan ඒ විපත දැන් අඩු වෙලා තිබෙනවා. ඒ විපත වෙලා තිබෙන්නේ ඒ
අනාගතේ දැකපු නායකයයි පක්ෂයද. දැන් ඔබතුමාලට කාර්යභාරයක් තිබෙනවා. අන්න ඒ තනින් නැවත ඒ දැකපු දේ යථාර්ථයක් ගන්න. කර යුතු කාර්යභාරය තමයි මේ කඳු හෙල්ලුනේ මිනිස්සුන්ට වහාම මහල් සංකීර්ණ හරි මොනතරම් මේ ජල ගැලීම් සහ මේ ස්වභාව විපත් අඩු ප්‍රදේශවල මේ පදිංචි කරවන්න. දැන් අර ගංගතුරෙන් හානිපත් ගෙවල් මිනිස්සු ගෙනියන්න බලෙන් ගෙදර කිව්වාගේ මේ ඇයට වහාම මේ තැන්වල පදිංචි ගන්න. මහල් සංකීර්ණ මොනතරම් ප්‍රමාණයක් මේ වල තියෙනවද මේ ගෙවල් තියෙනවද හිස් වෙලා. දැන් මේ අවතංගු කට්ටියට ඒ ගෙවල් ටික ලබා දෙන්න. මොහොතර ඇතුළේ මේ හැමදේම තියෙනවා. බදුල්ල මිනිහලා මොහොතවර පස්සේ නැහැ ජීවත් වෙන්න නෙවෙයි. එයාට මේ පපචරිත ජීවත් වෙන ක්‍රමයක් හදන්න. හරිද? ඒ නිසා අපි රජයේ යෝජනා කරනවා. වහාම මහා සංකීර්ණ සුවිශාල වශයෙන් හිස් ෆ්ලැට් තියෙන අපි චන්දකාල අපි දැක්කා පෙන්නුවා. අන්නේ ෆ්ලැට් දැනට උන් හිටන් නැති මිනිස්සුන්ට ඒ නිවාසික ලබා දෙන්න. ඒකම මේ ස්වභාව විපත් වලින් මේ අනායම් වලින් හානි වෙන ඉදිරියේදී මේ දේවල් සිදු වෙයි කියලා බලා අනුමාන කරන ඒ තැන්වල ජනතාව කඩිනමින් ඉවත් කළා. එයාට සුදුසු මහා සංකීර්ණ හදලා මේ බලු කූඩු වගේ කුකුළු කූඩු වගේ නෙමෙයි. ඒ පවුලට ජීවත් වෙන්න පුළුවන් නිවසක් තට්ටු ගෙවල් ටිකක් හදලා වහාම ඒ විකල්පවලට යන්න. මොකද ඔබේ නායකයා දුර දැකපු ඒ දේ කියලා තියෙන එක යථාර්ථයක් වුණා. ඔබේ ආණ්ඩුව ඔබට දැන් තිබෙනවා ඒ කඳු හෙල් වල ඉන්න මිනිස්සු ටික ඒ තනිතලා භූමි වල ස්වභාව විපත් අඩු තැන්වල පදිංචි කරවන්න. ඔබේ පක්ෂ ආරම්භ තියෙනවා. දැන් ජාත්‍යන්තර උදව් කරනවා. සුවිශාල ස්වේච්ඡා සංවිධාන මේ වෙලේ කැපිලා තියෙනවා. අපේ ස්ටුවන්තර YouTube කරුමන් හරිද? අපි විවේචනය කරා. මොකද මහනුවර ප්‍රදේශයේ මම ගිහිල්ලා මම මේ දේවල් දැක්කපත් තමයි කට්ටිය මතක් වුණේ. තව වෙනතුරුවා මේ හරියට විදුලි මේ කියන්නේ වතුරවත් අපි තියෙන ඊයේ තමයි. මොකද ඒවට වැඩ පිළිලක් අපි කිව්වේ මොකද ප්‍රාය සභාවල ඩෝසර් තියෙනවා. මේවත් තියෙන පාරවල කුණු ගොඩවල් තියෙනවා. කඩවල වල නරක වෙච්ච බඩු ඉර දාලා ඒවත් අයින් කරලා දුන්නේ නැහැ. ඔය මාතලේ නුවරඑළිය පාර මේ නුවර පාර. මම මේක කිව්වා. ඉතින් අපි විවේචනය කරනවා. මේ විවේචනය කරනවට නිවන් සුව කියලා මේ කමෙන්ට් ගහන බලකාය පුළුවන් නම් බැඳලා තියන්න. ඔබතුමාට බරපතල මේකක් තමයි මේ කමෙන්ට් කණ්ඩායම. මේගොල්ලෝ නවත්ත ගන්න. මේගොල්ලෝ බය නැහැ අපි. බය නම් අපි කතා කරන්නේ නැහැ. ඒ නිසා අපි මේ වෙලාවේ කියන්නේ එකද රජයට මේ ව්‍යාසයෙන් නැගිටින්න ඔබට පුළුවන්. ඔබේ නායක දැකපු දේ දැන් වෙලා තියෙන්නේ. දැන් ඔබට මේ දේ කරන්න පුළුවන්. ඒ එක්කම මේ ජනතාව සියලු දෙනා පාරිභෝගිකයා මෙන්න මේ අවස්ථාව නොයෙකුත් අවස්ථාවේ පාරිභෝගික හුරම් කරන වැඩේ නවත්තන්න අනපන නීති රීති ජනාධිපතිවරයාට පුළුවන් දැන් ගේන්න වහාම අන්නේ දේ කියන්නේ. මොකද ඉදිරියේ එන උත්සව කාලෙදී මේ භාණ්ඩ අසීමිත ලෙස මිල ගණන් වැඩි කරලා ගන්නවා කියන එක අනිවාර්ය අපි දන්නවා. කෝලි කුට්ටු ගෙඩිය ඉඳලා කිරි උතුරන ගන්න මුට්ටිය ඉඳලා ඒ ගන්න ලිපේ ඉඳලා හරිද පොල් ගෙඩිය ඉඳලා තා කිරිපතර ගන්න හාලේ ඉඳලා නත් මේ වම්බුටු මොජුල ගන්න වම්බුටු කරලා ඉඳලා මාළු මිස්ටික ඉඳලා සෝස් ටික ඉඳලා මේවා අනිවාර්යෙන් මිල ගණන් වැඩි වෙනවා. හරිද? මේ සම්බන්ධව දැඩි ලෙස අවධානය ලක් කළා අවශ්‍ය ඒ මාජන අදහස් අරගෙන හරි මේ පාරිභෝගික පනත තව අවුරුදු 25කට දෙන්නේ නැහැ කියලා නම් ඔයගොල්ලෝ ඒ 25ට හරියන්න මේ පාරිභෝගික පනත සංශෝධනය කරන්න කියලා මතක් කරනවා. ස්වභාව විපතෙන් අවතන් වුණු සියලු ජනතාවට ඉක්මන් සුවය ඔවුන්ගේ ජන ජීවිතයේ නගා සිටවන ශක්තිය ධෛර්ය ලැබෙන්න කියනවා. ඒ වගේම මේ මොහොතේ දිවි කැප කරමින් තමගේ ධනය ශ්‍රමය පරිත්‍යාග කරමින් තව කාගේ උදව් උපකාර අරමින් මේ ජනතාවට සේවය කරන මේ ජනතාවගෙන් කැපෙලා කැම්පෑට්ටයක් මේ අවශ්‍ය පහසුව සාදර සියලුම දෙනාට ගෞරවනීය උත්තමාචාර කරමින් ඒ වගේම සියලුම විද්‍යුත් නාලිකා මුද්‍රිත නාලිකා සමාජාල අමාත්‍ය ඒ සියල්ලටම විශ්වන්තන මේ වෙලාවේ දැවැන්ත කාර්යභාරයක් කරන ඒ වගේම මේ ආවරණය කරන අපේ මාධ්‍යවේදීන්ට ගෞරව කරන ඒ වගේම විපතරපත් වුණු මාධ්‍යවේදීන්ට දැන් උපකාර කරන්න මේ මාධ්‍ය ආයතන සහ අපිත් මේ වෙලාවේ යම් ආකාර උදව්වක් කරන අපිට මේ කෙමිකල් වලක් හම්බෙලා තියෙනවා. ඒ කෙමිකල් ටික අපි ලබා දෙනවා මේ කොළඹ ජනමාධ්‍යවේදී සංගමයේ මාධ්‍යවේදී කීප දෙනෙක් අපතන් මේ ගලන්ට මේ ගංගතුන මහරිදියෝ තිබෙනවා. ඒ අයට හරි ඒ වගේම අනුරාධපුර බදුල්ල ඒ ප්‍රදේශවල අපේ ආදරණීය මාධ්‍යවේදීන් ඉන්නවා. ඒ නුවර ඒ අයට හරි මේ දෙන්න අපි යම් ආකාරයක් දක්වන අපි අරෙන් මෙන් ඉල්ලලා නෙමෙයි අපේ යාළුවෝ අපි මේ කර්මාශාලාවක් තියෙනවා බජට් පැක් කියලා ඉකෝ කෙමිකල් කියලා ඔහු මේ ලංකාවේ අඩු මිලට කෙමිකල් ලබා දෙනවා. හරිද? එහින්දයක් අපි ලබා දෙනවා. ඒ නිසා මේ වෙලාවේ නාලිකාවට එකතු සියලු දෙනා ස්තුතිවන්ත වෙනවා. මම අදහස් කරේ මේ විපතෙන් පාරිභෝගිකයාට ජයග්‍රහණයක් කරගන්න පුළුවන්. ඒ වෙනුවෙන් පාරිභෝගිකයා වෙනුවෙන් මේ අධික ලෙස එළවලු මිල වැඩි වෙලා ඒ මිනිස්සු හුරම් කන්න ගිය ඒ ක්‍රියාවලිය නවත්තන්න මැදිහත් වුණු පාරිභෝගික ස්තුතිවන්ත වෙමින් අද වීඩියෝ එකම සබ ගන්නවා. සියලු දෙනාට මගේ ගෞරවනීය උත්තමාචාර්ය පිළිගන්නවා.